ලෝකෙ තියෙන දියුණුවම පිරිසිදුම සහ වැඩිම පඩියක් ගන්න පුළුවන් රටවල් අතරින් උඩින්ම තියෙන රටක් තමයි ජපානය. ගොඩක් අයගේ හීනයක් තමයි කවදා හරි දවසක ජපානෙට පය තියෙන එක. ඉස්සර වගේ නෙවෙයි. දැන් ලංකාවේ අපිට ජපානෙට යන්න පුළුවන් අලුත් දොරටුවක් ඇරිලා තියෙනවා. ඒ තමයි SSW වීසා එක. ලක්ෂ ගණන් ඒජන්සි වලට පූජා කරන්නේ නැතුව ඔයාගේ මහන්සියෙන් ඔයාගේ දැනුමෙන් ජපානෙට ගිහින් ලක්ෂ 2ක් 3ක් මාසෙකට හොයන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේක. මොකක්ද මේ SSW කියලා කියන්නේ? මේකට පාස් වෙන්න ඕන විභාග මොනවද? ස්කිල් ටෙස්ට් එක කරන්නේ කොහොමද? අද වීඩියෝ එකෙන් අපි මේ ගැන සම්පූර්ණ විස්තරයම කතා කරන්නයි යන්නේ. අපි මුලින්ම බලමු මොකක්ද මේ SSW කියන්නේ කියලා. ඉස්සර අපි දන්න ට්‍රේනින් වීසා එකට වඩා මේක හාත්පසින්ම වෙනස්. SSW කියලා කියන්නේ ජපානයේ ශ්‍රම හිඟය පියව ගන්න අලුතින් හඳුන්වා දුන්නු විශේෂ වීසා කාණ්ඩයක්. මේකේ තියෙන විශේෂම වාසිය තමයි ඔයාට ජපානයේ සාමාන්‍ය ජපන් ජාතිකයෙක්ට ලැබෙන සමාන පඩියක් සහ වරප්‍රසාද ලැබෙන එක. ඒ වගේම ට්‍රේනින් වීසා එක වගේ නෙවෙයි. මේකෙදි ඔයාට වසර 5ක් දක්වා ජපානයේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ටයිප් 2 කියන ඉහළ මට්ටමට ගියොත් පවුලේ අයව ගෙනියන්නත් ජීවිත කාලෙම උනත් ජපානයේ ඉන්න අවස්ථාවක් ඔයාට තියෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේකට සුදුසුකම් ලබන්නේ කියලා. මේකට ඔයාට ප්‍රධාන වශයෙන් යතුරු දෙකක් ඕන වෙනවා. පළමු යතුර ජපන් භාෂා දැනුම. මේකට ඔයාට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි JLPT N4 විභාගය සමත් වීම. මේක අවුරුද්දටම දෙපාරක් විතරයි තියෙන්නේ. අනිත් ලේසිම ක්‍රමය තමයි JFT Basic A2 විභාගය. මේක කම්පියුටර් බේස් ටෙස්ට් එකක්. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් ලියන්න තියෙන විභාගයක්. මේ දෙකෙන් කැමති එකක් පාස් වුණාම භාෂා සුදුසුකම හරි. දෙවෙනි යතුර නිපුණතා පරීක්ෂණය. ඔයා ජපානයේ කරන්න කැමති රස්සාවට අදාළ ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා යන්නේ සාත්තු සේවිකාවක්, කෙයා ගෙවගෙනෙක් විදිහට නම් ඊට අදාළ නර්සින් කෙයා විභාගය පාස් වෙන්න ඕනේ. මේකත් ප්‍රොමෙට්‍රික් කියන ආයතනය හරහා කම්පියුටර් එකෙන් තමයි කරන්න තියෙන්නේ. SSW යටතේ රැකියා ක්ෂේත්‍ර 14ක් තියෙනවා. හැබැයි ලංකාවේ අපිට දැනට වැඩියෙන්ම අවස්ථා තියෙන සහ ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් ක්ෂේත්‍ර 3ක් ගැන මම ඔයාට කියන්නම්. අංක 1 නර්සින් කෙයා සාත්තු සේවය. ජපානයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මේකට. 2 ෆුඩ් සර්විස් ආපනශාලා සේවය. රෙස්ටොරන්ට් වල වැඩ කරන්න කැමති අයට මේක මරු. 3 ඇග්‍රිකල්චර් කෘෂි කර්මය. මීට අමතරව කන්ස්ට්‍රක්ෂන්, හොටෙල්, ක්ලීනින් වගේ අංශවලිනුත් ඔයාට යන්න අවස්ථාව තියෙනවා. දැන් ඔයා භාෂාවත් පාස්, ස්කිල් එකත් පාස්. දැන් මොකද කරන්නේ? දැන් ඔයාට සිද්ධ වෙනවා ජපානයේ රස්සාවක් හොයාගන්න. මේකට ඔයාට ලංකාවේ තියෙන විදේශ රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියක් තෝරගන්න. එයාලා ඔයාට ජපානයේ කම්පැනි එකක් එක්ක ඉන්ටර්විව් එකක් සෙට් කරනවා. ගොඩක් වෙලාවට මේක Zoom එකෙන් තමයි තියෙන්නේ. ඒ ඉන්ටර්විව් එක පාස් වුණාම එයාලා ඔයාට අවශ්‍ය වීසා ලියකියවිලි එවනවා. අන්තිමට තමයි වැදගත්ම දේ වියදම සහ පඩිය. SSW විභාගවලට සහ ක්ලාස් වලට යන වියදම ඇරුණම රජයේ අනුමත ගාස්තු යටතේ සාධාරණ මුදලක් තමයි යන්නේ. ලක්ෂ 20ක් 30ක් ඉල්ලන හොර ඒජන්සි වලට අහු වෙන්න එපා. පඩිය ගැන බැලුවොත් අතිකාල දීමනා නැතුව මූලික වටුප විතරක් ලංකාවේ මුදලින් ලක්ෂ 1.5ත් 2.5ත් දක්වා ඔයාට ගන්න පුළුවන්. OT එක මේ ගාන තවත් වැඩි වෙනවා. SSW කියලා කියන්නේ ඔයාගේ මහන්සියෙන් ගොඩ යන්න පුළුවන් සුපිරි පාරක්. වෙන කෙනෙක්ට සල්ලි දීලා රැවටෙනවට වඩා මාස 6ක් මහන්සි වෙලා භාෂාව ඉගෙන ගත්තොත් ජපන් හීනය සැබෑ කරගන්න එක අමාරු නෑ. SSW විභාග ගැන
පාස් පේපර්ස් ගැන සහ අලුත්ම ජපාන් ජොබ්ස් ගැන විස්තර දැනගන්න අනිවාර්යෙන්ම අපේ profession.lk වෙබ් අඩවියට යන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් යාළුවන්ටත් ෂෙයා කරන්න. ජය වේවා.